ගම්පහ සුසිපන් අධ්‍යාපන ආයතනයේ මයුර සර්ගේ මීඩියා ක්ලාස් එකේ සුපිරි බුලට් ටිකක් දැන් මාත් එක්ක අයමත් ඉන්නවා. අපි මුලින්ම අහමු මේ කිල්ල 5 දෙනෙක් එක තනියෙන් ඉන්න කොල්ලගෙන් ප්‍රශ්නයක් මට කියන්නකෝ මල්ලිගේ නම. මගේ නමක් තේනුව නවංජන. දැන් අපිට සර් කව මෙයා අද තමයි ක්ලාස් එකට ආවේ කියලා. කොහෙන්ද සර් ගැන දැනගත්තේ? සර්ගේ හොඳම යාළුවෙක් කැම්පස් එකේ අපේ ඉස්කෝලේ පන්ති පාර වැඩම. එයා තමයි මට සර් ගැන විස්තර කිව්වේ. දැන් ආපු පළවෙනි දවසේ සර්ට වැඩි හිත ගිය කෙනෙක් ඉන්නවද? නෑ. එහෙම නන්නේ. හරි. ඔයාට දැන් මට නංගි කියන්න ඔයා කොහොමද සර් ගැන දැනගත්තේ? අපේ අක්කා කලින් සර්ගේ පන්ති ඇවිල්ලා තියෙනවා. අක්කා කිව්වා මේ පන්තියේ ගොඩක් හොඳයි කියලා. හොඳට තේරෙනවා සර් කියලා දෙන්නේ වර්තමාන කරුණුත් එක්ක. ඒ නිසා පන්තිය හොඳයි. මේ මයුර සර් කොටයි කියන්නේ ඇත්තද? මයුර සර් කොටයි. මෙච්චර මීඩියා ක්ලාසස් තියෙනවා ලංකාවේ. අයි මයුර සර් ළඟට මෙන්න හිතුනේ. මයුර සර්ගේ තියරි එහෙම හොඳයි අක්කේ. මගේ අක්කත් කිව්වා මයුර සර් උගන්වනවා හරියට හොඳට උගන්වනවා කියලා. මං හිතනවා මටත් දිස්ත්‍රික් රෑන්ක් එකක් දාගන්න මයුර සර් ගොඩක් උදව් කරයි කියලා. සාමාන්‍යයෙන් මේ මීඩියා කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක් නේ. හරිද? ඒ වගේ සංකීර්ණ විෂයක් ඔයාලා වගේ මීඩියා වලට අලුතෙන් එන ළමයින්ට සරල කරලා උගන්වන්න මයුර සර් යූස් කරන ට්‍රික්ස් මොනවද? මයුර සර්ගේ ටියුට් එහෙම අපිට ගොඩක් හොඳට පිළිවෙත දෙනවා. ඒ වගේම එයාගේ ප්‍රසන්ටේෂන් උත් ටිකක් ලස්සනයි. අපිට ටිකක් හිත ඇදලා යනවා. ඒ වගේම සර් හොඳට කතා කරනවා. එයා අනිත් එක සද්දට කතා කරද්දී අපිට හොඳට ඇහෙනවා. අනිත් එක එයා ඇක්ටිව් අපිට උගන්වනකොට. ඒක නිසා ඉතින් අපිට ආසාවෙන් ඉගෙන ගන්න හිතෙනවා. මයුර සර්ගේ ඉගැන්වීම් කටයුතු වලදී ඔයා දැකපු එක විශේෂත්වයක් කියන්න මට. සර් ළමයින්ට හරියම විහිළුතාවයෙන් උගන්වනවා. එතකොට ළමයින්ට ආස හිතෙනවා. මට කියලා දුන්නේ මගේ යාළුවෙක් එන්න කිව්වා. මට පළවෙනි දවසේ මෙන්න කිව්වා. ඉතින් මේ මං එයා හින්දා තමයි ආවේ. පළවෙනි දවසේ පොඩ්ඩක් බෝරින් හිතුණා. හැබැයි ඊට පස්සේ දවසට මට සර් ගැන ආසා කරනවා. මොකද සර් ළමයින්ට හොඳට උගන්වනවා. ළමයි ළඟ චෙක් ඇවිල්ලා බලලා එනවා. ඒ වගේ ඒ සර් හොඳට ළමයි ගැන හොයලා බලලා කතා කරලා විහිළුතාවයෙන් වැඩේ කරනවා. දැන් මට කියන්න මීඩියා ඉගෙන ගන්න ළමෙක් විදිහට ඔයා ගෑන් ළමෙක් තෝරගන්නකොට මොනවද බලන්නේ? එහෙම නැත්නම් පන්නේ වශයෙන්ම ඉගෙනගත්ත මීඩියා විෂය දැනුමත් එක්ක කොහොමද පොල් සම්බෝලයක් හදන්නේ? හරියට නිකන් මේ දැන් අර අපිට කලින් යාළුවෙක් කිව්වා මේ අපේ ගෙදර අම්මලා කොහොමද පරිප්පු යන්නේ මයුර සර් මීඩියා උගන්වන්නේ අන්න ඒ වගේ කියලා. මට කියන්නකෝ ඒක ඇත්තද එහෙම හිතෙනවා නම් ඒ කොහොමද කියලා. ඇත්තට මේ වගේ තමයි සර් කියලා දෙන්නේ. කියලා දෙන්නෙත් නිකන් පොල් සම්බෝලේ අම්මා හදන විදිහටම තමයි සර් කියලා දෙන්නේ. ඊට වඩා ටිකක් ක්‍රියේටිව් කියලා දෙනවා. හරි සම්බෝලයකට ලුණු ඇඹුල් ඕනේ වගේ විෂයක් ඉගෙන ගන්නකොටත් පොඩ්ඩක් ඒකේ රස දැනෙන්නේ නැත්තම් වැඩක් නැහැ. ඒකට වදින්නේ නැහැ. හොඳට ලුණු ඇඹුල් දාලා මීඩියා සර් උගන්වනවද මීඩියා? ඔව් ඇත්ත වශයෙන්ම අක්කද මම පළවෙනි දවසේ පන්ති ආවේ. මට හිතට මාර විදිහට වැදුනා සර්ගේ වචනත් එක්ක මුල් ටික නැස නිකන් නෝන් ටික කරගෙන වගේ ආවමවත්. ඒ මට ඒකට මාර ආස හිතුණා. දිගට පන්තින්න ආස හිතෙනවා ඉතින්. ඒ කියන්නේ නෝන්ඩි වෙන්න ආස කොල්ලෙක්. නෑ නෑ එහෙම නෑ. ඒක උගන්වන විදිය මාරු. 2028 මීඩියා ගම්පහ සුසිප්පන්